ඔබ ඉන්න ස්ථානයේ ඉතා හොඳින් ඇහුම්කන් දෙන්න. මෙය ඔබ ඇහුම්කන් දෙන කල ඔබට කතා කරන්නේ මේ අහසත් පොළොවත් මුහුදත් ඒ තුළ සියල්ලම ඇවූ මහෝත්තම දෙවියන් වහන්සේ, විශ්වයේ රජ වූ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. පෘථිවි කේන්ද්‍රස්ථානයේ මතු පිට වැඩ සිටින දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. ඒ නිසා ඔබ ඉන්න ස්ථානයේ ඉතා ඕනෑ කමෙන් ඇහුම්කන් දෙන්න. මක්නිසාද ඔබගේ ක්‍රියාව අනුව ඔබට දෙවියන් වහන්සේ ප්‍රතිඵල දෙනවා. ඔබගේ ක්‍රියාව යහපත් නම් ඔබ යහපත් දෙයින් ඔබ යහපත් ඵලගෙන එනවා. ඔබගේ ක්‍රියාවන් නපුරු නම් ඔබ නපුරු සම්පතෙන් නපුරු ඵල එළියට ගෙන එනවා. එනම් ඔබ දන්නවද මේ පොළවේ තිබෙනා වූ මරණීය පාප සහ මරණීයට නොපමුණුව පාප. එනම් 1 යෝහාන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16-17 පැහැදිලිවම කියනවා ඔබ මරණයට පමුණුවන පාප කරොත් ඔබට මේ ලොවෙත් පරලොවෙත් ඔබට එයට විපාක තියෙනවා. මක්නිසාද ඔබ ජීවතුන් අතර සිටියදීම ඔබේ ආත්මය මැරිලා තියෙන්නේ. එනම් මරණයට නොපමුණුවන පාපයක් ඔබ කරනවා නම් ඔබට මරණයේ බලය ඇති යක්ෂයා ඔබට පරීක්ෂාවල් සහ පීඩාවල් ගෙනෙනවා. ඒ නිසා තමයි ඔබට කියන්නේ නිතරම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවකම් ඇති කරගන්න. දෙවියන් වහන්සේ කියන්නේ යහපතේ ධර්මිෂ්ඨ ප්‍රේමේ දෙවියන් වහන්සේ. ඔබ දන්නවද ඔබ යහපත කරනකොට ඔබ ප්‍රේමයෙන් ඉන්නකොට දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. අග්නිසාද ධර්මිෂ්ඨකම් කරන සියල්ලෝම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින්නේ. එනම් ඔබ ඇහුම්කන් දෙන්න. මේ පොළවේ මරණීය පාපය තමයි කාම මිත්‍යාචාරය. එනම් කාම මිත්‍යාචාරය එනම් අතිශයින්ම පාපය සිදුවන්නේ සමලිංගිකත්වය. ඔබ දන්නවද සමලිංගිකත්වය ඔබ සමලිංගිකත්වය පාපය දැන සිටිය යුතුයි. ඔබ පාපය අත්හරින්න. ඒ නිසා තමයි මේ අහසත් පොළොවත් මුහුදත් ඒ තුළ සියල්ලම වූ මහෝත්තම දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා දෙන තරම් මේ මුළු ලෝකෙටම ප්‍රේම කළේ. ඒක ජාතක පුත්‍රයාණන් දෙවියන් වහන්සේ දුන්නේ අධර්මිෂ්ඨයන්ට. අධර්මිෂ්ඨ කරන සියලුම දෙනා පාපයේ සිටිනවා. එනම් 1 යෝහාන් පොතේ 5:17 එසේ ලියා තිබෙනවා. එනම් අධර්මිෂ්ඨ කරන්නේ නී තමත් අධර්මිෂ්ඨ නොකරන පිණිස උන්වහන්සේ ඔබට ලයින් ගිවිසුමක් පිහිටනවා. එනම් ඔබ ලයින් පිහිටු ගිවිසුම තුළ ජීවත් වෙන කල ඔබට බෑ අසුද්ධ බලවේග ඇවිත් ඔබට පීඩා කරන්න, ඔබට පරීක්ෂාවල් ගේන්න, ඔබට දුක්, ශෝකය, දත්මිටි කෑම, ඇඬීම, සුව කළ නොහැකි රෝගවලින් ඔබට මරණය ගෙන එන්නට මරණයේ බලය ඇති යක්ෂයාට බෑ. ඇයි? යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් ඔබේ පාපය, ශාපය උන්වහන්සේ පළුද්දා කැලලක් නැති උන්වහන්සේ පාපය, ඔබේ පාපය මේ මුළු ලෝකයේම හැම මනුෂ්‍යයාගේම පාපය කල්වාරි කුරුසේදී ඔසවා සතුරාගේ සතුරුකම, යක්ෂයාගේ සතුරුකම නසලා ඔබට ජීවනය දුන්නා. ඒ ජීවනය ඔබට නිකන් නෙමෙයි දුන්නේ. ඒ ජීවනය ඔබට අධිකව දුන්නා. එනම් ඒ ජීවනය අධිකව දුන්න දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව යක්ෂයා ක්‍රියා කරමින් සිටිනවා. එනම් මේ සමලිංගිකත්වය අතිශයින්ම පාපයක්. එය මේ ලංකා දේශයේ තියෙන සංස්කෘතියටත් අනුව අපරාධිත පාපයක්. ඔබ දන්නවද මොනතරම් පිළිකුල්ද? නූතන සමාජයේදී මේවා බොහෝ දුරට මානව අයිතිවාසිකම් සහ සදාචාරය මත සිදුවන දෙයක් කියමින් නපුරා යක්ෂයා ඊටාම සූක්ෂම ලෙස මේ තෘෂ්ණාව මනුෂ්‍යයාගේ සිතට ඇතුල් කර තිබෙනවා. එනම් අතිශයින්ම මරණීය පාපයක් තමයි මනුෂ්‍යයා සත්වයා සමග ලිංගිකව සිටීම. බොහෝ මිනිස්සු ගවයන් සමග, එළුවන් සමග, වෙනි විවිධ සතුන් සමග ලිංගිකව ඉන්නවා. ඔබ දන්නවද පිරිමි සමග ලිංගිකව සමලිංගිකත්වයෙන් ඉන්න හදනවා. එනම් ස්ත්‍රීන් සමග ලිංගිකත්වයෙන් ඉන්න හදනවා. සමලිංගිකත්වයෙන් ඉන්න හදනවා. වෙනත් අන්තර්ජාලයෙන් වෙනත් මිනිසුන්ගේ නිර්වද්දේ දකිමින් සොයන් ලිංගිකව සිටිනවා. මෙය අතිශයින්ම පාපයක්. මේ පාපය මරණීය පාපයක්.
එනම් මේ මරණීය පාප කර හිටියා එදා සෝදෝම සහ ගොමෝරාවේදී දෙවියන් වහන්සේ දකිනවා මනුෂ්‍යයා අතිශයින්ම මෙවැනි පාපවලින් සිටිනවා. ඒ නිසා තමයි උන්වහන්සේ ගිනිසා ගෙන්දගම් වස්වා සම්පූර්ණ ඒ සෝදොම සහ ගොමෝරා විනාශ කෙලේ. එනම් අද දවසෙත් ශ්‍රී ලංකා දේශය දෙවිඳුන්ගෙන් එනම් ආශිර්වාදය ලැබෙන්න දෙවියන් වහන්සේ තුළ මේ ලංකා දේශය ආරක්ෂා කරන්න මේ අතිශයින්ම තෘෂ්ණාවෙන් පැමිණෙන මේ අප්‍රසන්න පිළිකුල් ලිංගික ක්‍රියාවන් සම්පූර්ණ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් විනාශ කරන්නට ඕනි. මක් නිසාද ඔබ දන්නවද? හැම තැනකදීම ආගම් තුල ප්‍රකාශ කරන්නේ කාම මිත්‍යාචාර නොකරේවා. එනම් එය නොකරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බලය තියෙනවා. මක් නිසාද ඔබට දෙවියන් වහන්සේ යහපත් සහකාරයෙක් දී තිබෙනවා. ඔබට දෙවියන් වහන්සේ ඒ සම්පත දෙන්නේ. එනම් ඔබේ භාර්යාවට ඔබ ප්‍රේම කරමින් ඈ සමග ඔබ ලිංගිකව සිටින කල දෙවියන් වහන්සේ ඔබට ඒ ආශිර්වාදය දෙනවා. නමුත් ඔබ වෙනත් ස්ත්‍රීන් දෙස සහ වෙනත් පුරුෂයින් දෙස ඔබ රාගිකව බැලුවොත් එයත් පාපයක්. ඔබ දන්නවද? ඔබ ඉතාවනෑ කමෙන් නැහුම්කන් දෙන්න. සුද්ද මතයු විසින් ලියන ලද සුභාරංචි පොතේ උන්වහන්සේ පැහැදිලිවම 5 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ කියනවා කිලිටුකම. එනම් මනුෂ්‍යයා කිලිටු වෙන්නේ, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ ඔවුන්ගේ වස්ත්‍ර වලින්වත් ඔවුන් කන කෑමෙන්වත් නෙමෙයි. ඔවුන් අපවිත්‍ර වෙන්නේ ඔවුන්ගේ සිත් තුලින්, ඔවුන්ගේ ශරීරය තුලින් පිටවන දේවල් වලින්. ඔබ දන්නවද? එනම් කාම මිත්‍යාචාර නොකරවයයි නුබලාට කියමි. එනම් දෙවියන් වහන්සේ කියනවා කාම මිත්‍යාචාර කරන්න එපා. නමුත් මම නුබලාට කියමි ස්ත්‍රියකු දෙස රාගයෙන් බලන කවරෙකු නමුත් එවලේම ඈ සමග සිතින් කාම මිත්‍යාචාර කළේය. එනම් ඔබ ඔබේ භාර්යාවට අමතරව ඔබ වෙන ස්ත්‍රියක් දෙස රාගිකව බැලුවොත් ඒ මොහොතේම ඔබ ඒ පාපයට ඇතුල් වෙනවා. ඔබ ඇස් දෙකෙන් බලලා එය සිතින් ඔබ ඈ සමග ලිංගිකව පවතිනවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඔබට කියන්නේ රාගිකව කිසි කෙනෙක් දිසා බලන්න එපා. එනම් රාගිකව කෙනෙක් පොළඹවන්න ස්ත්‍රීන්ට කියනවා ඔබ ඔබින ලෙස ඇඳුම් අඳින්න. එනම් කෙනෙක් පාපයට පත් කරන ලෙස අඩනිරුවත් ලෙස ඔබ ඇඳුම් අඳින්න එපා. ඔබ නිවැරදිව ඔබින ලෙස ඇඳුම් ඔබේ වස්ත්‍රය වහගෙන අඳින්න කියන්නේ ඒ නිසයි. ඔබේ පිරිසුදුකම ඔබ නිවැරදිව ඔබේ විලි ඔබේ ලිංගිකත්වය එනම් ඔබේ ශරීරයේ නග්නභාවය ඔබ නිවැරදිව වසාගෙන ඔබ ඔබින වස්ත්‍ර අඳින්න. හලලූයා. එනම් උන්වහන්සේ කියන්නේ නුඹේ දකුණු ඇස නුඹට බාධා කෙරේ නම් ඒක උගුලා අහකට දාන්න. මක්නිසාද නුඹේ ශරීරය නිරයේ හෙළනු ලැබීමට වඩා නුඹේ අවයව වලින් එකක් නැතිව නුඹ සිටීම නුඹට යහපතය. නුඹේ දකුණු අත නුඹට බාධා කෙරේ නම් ඒක කපා දාපන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යෑමට වඩා නුඹේ අවයව වලින් එකක් නැතිවීම නුඹට යහපතය. දන්නවද මෙසේ කියන්නේ ඔබේ දකුණු අත අන්තර්ජාලයේදී වැරදි ලිංගිකත්වය සහ අපවිත්‍ර දේ බලමින් ඔබ සොයන් වින්දනය කරනවා නම් ඒක ඔබේ භාර්යාවට ස්වාමි පුරුෂයාට කරන ද්‍රෝහිකමක්. ඔබ අම්මට තාත්තට කරන ද්‍රෝහිකමක්. ඒ නිසා ඔබ කාම මිත්‍යාචාරකමෙන් පලාදුවන්න, මේ ලිංගිකත්වයෙන් පලාදුවන්න, මෙයට යෝජනා කරන අයත්, මෙයට සහභාගී වෙන අයත් අතිශයින්ම දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිකුල්. හැම කෙනෙක්ම මේ සුද්ධ සමාජය තුළ පිරිහෙන්න නොදී මේ බස්වල යනකොට මිනිස්සුන් යම් කිසි කෙනෙක්ගේ රහස් ස්ථානයක් අල්ලන්නේ නම් එයද විශාල පාපයක්. ඒ නිසා ඒ අතිශයින්ම පාපයට හසු නොවන්න. ඔබ දෙවියන් වහන්සේ තුළ පිරිසුදු සමාජයක් එනම් පිරිසුදු සන්තක දෙවිඳුන්ගේ සෙනගක් ලෙස ඔබ ගොඩනැගෙන්න මේ කාම මිත්‍යාචාරකමෙන් පිළිකුල්කමෙන් කිලුටුකමෙන් ඔබ පලාදුවන්න. ඔබ මේ කර තිබෙනවා නම් පසුතැවිලි වෙන්න. ඔබේ භාර්යාවට පමණක් ඇලුම් කරන්න. ඔබ මෙසේ කර තිබෙනවා නම් ඔබ පසුතැවිලි වෙන්න. ඔබේ ස්වාමි පුරුෂයාට විතරක් ඇලුම් වෙන්න. ඔබ දෙවියන් වහන්සේ තුල සාර්ථක සඵලවත් ජීවිතයක් ගත කරනවා. ඔබේ සිත පවිත්‍ර කරගන්න. එවිට මේ දේශය තුල එනම් ගම් වතුර සුනාමි ගැලීම් භූමිකම්පා
ටොනෑඩෝ සහ අයිස් කැට ගල්වර්ෂා පැමිණීම දෙවියන් වහන්සේ නොදී මේ දේශයේ සුවය දෙනවා, ගස්වල ඵලය දෙනවා, ඔබේ භෝජනයට ජලයට ධාන්‍යවලට මේ ලංකා දේශේ කෘෂි කර්මාන්තයට මේ ලංකා දේශේ හැම දෙයකටම උන්වහන්සේ ආසේ උතුම් ගබඩාව විවර කොටගෙන මේ පොළව සශ්‍රික කොට ඔබට අවශ්‍ය සියලු සුරක්ෂිතභාවය උන්වහන්සේ දෙනවා. ඔබ විනාශ වෙන්නේ නැහැ. ඔබ දත් මිටි කන්නේ නැහැ. ඔබ විලාප කියන්නේ නැහැ. ඔබ අඬන්නේ නැහැ. ඔබ මරණයට පත් වෙන්නේ නැහැ. ඔබ සදාකල් ජීවනය උරුම කරගන්නවා. ඒ අලුත් ජීවිතයට ඇතුල් වෙන්න, පාපයෙන් පලා දුවන්න, මරණීය පාපය නොකොට, ඔබ කිසිම සුළු ආඥාවක්වත් කඩ නොකොට, කිසිම පාපයක් නොකොට, ඔබ යාඥාවෙන් සහ දේව රාජ්‍ය නිවරදිව ඉගෙන ගනිමින්, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉගෙන ගනිමින් ඔබ සාර්ථක මාර්ගවල ගමන් කරන්න. ඔබට ආශිර්වාදය වේවා. සදාකල් ජීවනය ඔබ සියලු දෙනාට උරුම වේවා. ශ්‍රී ලංකා දේශයට සුබ සිද්ධ වේවා. මුළු ලෝකයේ සකල ජනතාවට ආශිර්වාද වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් සුද නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්.